ඔයාලට කොහොමද ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා මම. ඔයාලා ඔක්කොටම දෙවියෝ බුදුන් රැක ගන්න ඕනේ. මම අද පූරි හැදුවා. මේක පොඩි හින්දා මම මේකට දැම්මා. ඊට පස්සේ අනිත් එකට සයහනකට දැම්මා. මේන් බලන්න. පූරි හැදුවා ඊයේ රෑ 1ට විතර පිටි අනලා තියලා දැන් මේ සීනි හැන්දයි ලුණු ටිංගයි සාමාන්‍ය රසනේ වතුරයි විතරයි අනලා හොඳට මම ටවල් එකකින් ඔතලා ගියා. ඒ ගිහින් අද 3ට 3:00ට විතර තමයි ආවේ. ඒ ඇවිල්ලා තමයි බැද්දේ. හරියට පූරි එක එන්න ඕනේ මේ විදිහට. මේ පූරි එක හරි විදිහට එන්න ඕනේ. මේක පිපිලාවේ නෑ හරියට. මේ විදිහට පූරි ඔක්කොම එන්න ඕනේ. මේ ඔක්කොම එහෙම ආවා. ක්‍රිස්පි එකට තියෙනවා මේ අල්ලන්න බෑ කැඩෙනවා. මම මේකෙන් මේකට මාරු කරනවා. මම ආයි පිටි අනන වෙලාවක මම මේ වීඩියෝ එකක් අරන් එන්නම්. රෑදේ ගොඩ හරිය හදපු හින්දා වීඩියෝ එකක් ගත්තේ නෑ. ඔයාලත් හදලා බලන්න. මම මේකට ඊයේ හදපු කුකුල්ලු කරි එකක් තියෙනවා. ඒකත් එක්ක කන්නේ. මේකට මොකුත් ඕනේ නිකනුත් කන්න පුළුවන්. තේ කෝපි බොන වෙලාවටත් කන්න පුළුවන්. ඔයාලට ඕන නම් හදලා බලන්න. මේ ආයේ පූරි කණ්ඩ කඩවල වලට යන්න ඕනේ. මේ ගෙදරම පාන් පිටි කෝප්පයකින් මම මේ හැදුවා 12ක්. ඒක කෝප්පයකින්. මම බලන්න. ලස්සනට හොඳට පාටට ඇවිල්ලා තියෙනවා. මේ පූරි ඔයාලත් හදලා පරිප්පු කරි එක්ක වුණත් ඕන කරියක් එක්ක වුණත් කන්න පුළුවන්. කරි මුකුත් නැතුව නිකන් වුණත් කන්න පුළුවන්. දැන් මම සැරට කරි හදාගත්තට අර කට්ටිය පිලිපිනීලා ඉතියෝපියා කෙනියා කට්ටිය කන්නේ නිකන්. එයාලා කන්නේ නිකන්. හරි කැමැත්තෙන් කනවා. දැන් නම් මේ දවස් දෙකේ තුනේ නම් එයාලා මෙහි නෑ. මායි අර කෙනියා කෙල්ලයි විතරයි ඉන්නේ. ඉතින් ඊයේ රාට යපු බතුත් තියෙන හින්දා මම මේ පූරි ටිකක් හැදුවා. කුකුල් මාස් හදපුවා තියෙනවා සැරට. අර කෙල්ල මොනවාරි හදාගෙන කයි. එහෙම නැත්තම් නිකන් හරි කයි. ඔයාලත් හදලා බලන්න. මේ හින රසයි. ගෙදර හදනවා තමුන් හදනවා කියලා පිරිසුදු බව තමුන් හොඳටම දන්නවා. පිටින් ගන්නවට වැඩිය ලේසි ගෙදර හදන එක. වෙන මොනවන්නේ ලුණු කුඩු චුට්ටකුයි සීනි කුඩු චුට්ටකුයි පාන් පිටි කෝප්පයකින් මම 12ක් හැදුවා. බලන්නකෝ. උරු කියනවා මේකේ 12ක් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. එතකොට ඔයාලටත් හැමදාම හදන්න හිතේ. බලන්න. ආයි මම පිටි අනන වෙලාවක කොහොමද අනන්නේ හරියට කොහොමද පදම ගන්නෙ කියලා මම පෙන්නන්නම්කෝ පිටි අනන වෙලාවක. කොහොමද හොඳට තෙල් රත් වෙනකන් ඉඳලා ගැඹුරු තෙලේ බදින්න ඕනේ. ගැඹුරු තෙලේ තමයි බදින්න ඕනේ. තෙල් ගොඩ රස්නියට තිබිලත් බෑ මේ නිවිලා වගේ තිබිලත් බෑ නැත්තම් පිපෙන්නේ නැහැ හරියට. සාමාන්‍ය මේ රස්නිය තියාගෙන තමයි බදින්න ඕනේ. ගොඩ ගින්දර දාන්න නැතුව. ඒකින්ද ගින්දර ගොඩ දාන්නේ නැතුව සාමාන්‍ය නිවෙන තත්ත්වයට නැතුව මීඩියම් එකේ බදින්න. එතකොට හොඳට පිපිලා බැලුම් බෝලේ වගේ පපඩම් බැද්දා වගේ බැදිනවා. හොඳට ක්‍රිස්පි එකට තියෙනවා. ඔයාලට හදලා වීඩියෝ එකක් දාන්නකෝ. එතකොට ඔයාලට සතුටු හිතේ මොකද හැදුවට පස්සේ හොඳට තියෙනවා කියලා. ඔයාලත් හදලා බලන්න. එහෙමනම් මම වෙන වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා ඔක්කොටම අල්ලා දෙයියන්ගේ පිටයි බුස්සarnයි පරිස්සමින් ඉන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.